සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයගොල්ලෝ සියලුම දෙනාට අදත් අපි අරගෙන ආවා ඕගලන්ට ඉතාමත් වැදගත් වුණ ඩිප්ලෝමා පාඨමාලාවක් පිළිබඳව විස්තර. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට මේ ඩිප්ලෝමා පිළිබඳව විස්තර දැනගන්න. හරි මේ පාඨමාලාව තමයි ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2025 සහ 2026 යන වර්ෂ සඳහා පවත්වනු ලබන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව. මේ පාඨමාලාව සඳහා මේ දවස්වල අයදුම්පත් කැඳවනවා. ඉතින් ඕගොල්ලන්ට මේ පාඨමාලාව සිංහල සහ දෙමළ මාධ්‍ය කියන මාධ්‍ය දෙකෙන්ම කරන්න පුළුවන්. මෙම පාඨමාලාව සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී පවත්වනු ලබන අර්ධකාලීන මාස 18ක පාඨමාලාවක්. මේක ජාතික අධ්‍යාපන ආයතනයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවලදී මාර්ගගත හා සම්මුඛ සැසි මගින් අධ්‍යයන කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහා අයදුම් කරන්න ඒගොල්ලෝ අවශ්‍ය සුදුසුකම් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බලන්න මෙන්න මේ සුදුසුකම් ඕගොල්ලන්ට තියෙනවද කියලා. පළවෙනි එක තමයි ඔයා ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම. දෙවැනි එක තමයි පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධියක් ලබා තිබීම. මේ උපාධියේ අධ්‍යයන කාලය අවම වශයෙන් අවුරුදු 3ක් වීම. එහෙමත් නැත්නම් ඔයාට පිළිගත් ආයතනයක් විසින් පිරිනමන ලද NVQ 7 මට්ටමේ සහතිකයක් තියෙන්න ඕන. තුන්වන සුදුසුකම තමයි රජයේ හෝ අර්ධරාජ්‍ය පාසලක හරි පිරිවෙනක හරි රජය අනුමත වෙනත් ආගමික අධ්‍යාපන ආයතනයක විදුහල්පතිවරයෙකු හෝ ගුරුවරයෙකු හෝ ගුරු උපදේශකවරයෙකු වශයෙන් සේවය කිරීම. එමන් නැත්නම් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ කතිකාචාර්යවරයෙකු, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නියුතු නිලධාරියෙකු, එහෙමත් නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනය හෝ පිළිගත් විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු වීම. හතරවන සහ අන්තිම සුදුසුකම තමයි ස්ථීර හා අඛණ්ඩ සේවයේ නියුතු වීම. මේ පාඨමාලාව සඳහා අයදුම්කරුවන් තෝරා ගැනීමේදී මේගොල්ලෝ ක්‍රමවේද දෙකක් පාවිච්චි කරනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එක්ක කෙලින්ම සම්මුඛ පරීක්ෂණයක් මගින් විතරක් සුදුසුසන් තෝරගන්නවා කියලා තියෙනවා. එහෙම නැත්නම් ලිඛිත පරීක්ෂණයක් තියලා ඒකෙන් සුදුසුකම් ලැබුවන්ට පමණක් සම්මුඛ පරීක්ෂණය පවත්වනවා කියලා තියෙනවා. මේ පාඨමාලාව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 29කදී පවත්වනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ තිරයේ පෙන්නන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 29 තමයි ඒ සඳහා මේගොල්ලෝ තෝරගෙන තියෙන්නේ. කොහොම වුණත් ඕගොල්ලෝ තෝරගන්න මධ්‍යස්ථානයේ පාඨමාලාලාභීන් 50 දෙනෙක්වත් අවම වශයෙන් ඉන්න ඕනි කියලා සඳහන් කරනවා. 50 දෙනෙකුට අඩු වුණොත් එම මධ්‍යස්ථානයේ මේ පාඨමාලාව පවත්වන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේ අවස්ථාවක් ආවොත් අයදුම්කරුවන්ට එයාගේ මනාපය අනුව දෙවනි මධ්‍යස්ථානයේ තෝරගන්න අවස්ථාවක් දෙනවා කියලා තියෙනවා. කොහොම වුණත් අයදුම්කරුවන් තෝරගන්න මධ්‍යස්ථානයේ පසුව වෙනස් කරන්න දෙන්නේ නැහැ කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. මේ තෝරගන්නා පාඨමාලාලාභීන්ට ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික ගුරු පුහුණුවක් තියෙනවා කියලා තියෙනවා සති 10ක. ඉතින් ගුරු සේවයේ නිරත නොවන අධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් මේ සඳහා සුදුසු පාසලක් තෝරාගත යුතුයි. මේ සඳහා පාඨමාලා ගාස්තුව මේගොල්ලෝ මෙන්න මේ තිරේ පෙන්වන විදිහට තමයි අය කරනවා කියලා තියෙන්නේ. අයදුම් කිරීමේ ගාස්තුව 1500යි. ඒ වගේම ලියාපදිංචි ගාස්තුව 2000යි. පාඨමාලා ගාස්තුව සම්පූර්ණ 96000යි. මේ පාඨමාලා ගාස්තුව වාරික 2කින් ගෙවන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා ඉහත පාඨමාලා ගාස්තුවට අමතරව අවසාන විභාග සඳහා નિયમિત විභාග ගාස්තු ගෙවන්න ඕනි කියලා. හැබැයි විභාග ගාස්තු ගැන කිසිම සඳහනක් මෙතන සඳහන් කරලා නැහැ. මේ සඳහා අයදුම් කරන්න ඕගොල්ලන්ගේ විස්තර ඕගොල්ලන්ට Google ෆෝම් එකක් කරහා තමයි ලබා දෙන්න තියෙන්නේ. ඒ සඳහා අදාළ සියලුම තොරතුරු ඔය මන් දීලා තියෙන link එකෙන් ගියාට පස්සේ ඕගොල්ලන්ටම බලා ගන්න පුළුවන්. ඔයාලා ඒ විදිහට ඕගොල්ලන්ගේ තොරතුරු ලබා දුන්නාට පස්සේ ඒ අයදුම් පත්‍රයේ පිටපතක් ඕගොල්ලන්ගේ ඊමේල් එකට හම්බ වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒ ඊමේල් එකේ print out එකක් අරගෙන ඔයාලගේ ඉස්කෝලේ විදුහල්පතිගේ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය ඇතිව 1500ක අයදුම්පත් ගාස්තුව ගෙවපු බැංකු කුවිතාංශයත් එක්ක සම්මුඛ පරීක්ෂණයේ තියෙන දවසට අරගෙන යන්න ඕනේ. ඕනිම ලංකා බැංකුවකින් මේ සඳහා ගෙවීම් කරන්න පුළුවන් කියලා තියෙනවා.
ඒ ගෙවීම් කරනකොට තැන්පතු පත්‍රිකාවේ ගෙවීම් කේතය මෙන්න මේ තිරයේ පෙන්වන එක සඳහන් කරන්න ඕනි. මේ මුදල් තැන්පතු පත්‍රිකාව පුරවන විදිහේ සාම්පල් ෆොටෝ දෙකක ලින්ක් එක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඒක බැලුවට පස්සේ අදහසක් ගන්න පුළුවන් මේක කොහොමද පුරවන්නේ කියලා. මේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය ඕගොල්ලන්ට තැපෑල් මගින් එවන්නේ නැහැ. කෙලින්ම ඕගොල්ලන්ගේ ඊමේල් එකට තමයි එවනවා කියලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේ සඳහා ඕගොල්ලෝ දැනට පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් විතරක් මේ සඳහා පාවිච්චි කරන්න. මේ සඳහා අයදුම්පත් කැඳවන අවසාන දිනය 2025 3:31. ඒ වගේම ඕගොල්ලන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් සතියේ දවස්වල මෙන්න මේ තිරයේ පෙන්වන අංක වලට කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලත් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න හිතාගෙන හිටියා නම් ඇත්තටම මේක ඇවිල්ලා හොඳම අවස්ථාවක්. එහෙනම් තවත් කල් යවන්නේ නැතුව ඉක්මනින් මේ සඳහා ආයෝජන කරන්න. ඒ වගේම මෙවැනි තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා notification bell icon එකත් click කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉක්මනින්ම තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.